ශ්‍රාවකයා හිතනවා මෙන්න මෙහෙම. පරේ විහිංසකා භවිස්සන්ති. අනිත් උදවිය සතුන්ට හිංසා කරන අය වෙන්න පුළුවන්. මය මෙත්ත අවිහිංසකා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. මම නම් හිංසා නොකරන කෙනෙක් වෙනවා කියලා නිකෙලෙස් ජීවිතේ උපද්දන්න හිතන්න ඕන. අනිත් අය තාම සතුන්ට හිංසා කිරීමේ පැටලිලා. තමන් හිතනවා මම නම් සතුන්ට හිංසා කරන එකෙන් ගැලවෙන්න ඕන. ගැලවීම. ඔහොම තමයි ගැලවීම හදාගන්නේ. මුලින්ම ගැලවෙන්න අදහසක් ඇති කරගන්න ඕන. අනිත් අය සතුන්ට හිංසා කරන එකේ පැටලිලා. හැබැයි මන්න ගැලවෙනවා. අනිත් අය ප්‍රාණ ඝාතයේ පැටලිලා. මය මෙත්ත පානාතිපාතා පටිවිරතා. හැබැයි මම නම් ප්‍රාණ ඝාතයෙන් ගැලවෙනවා. යම් අදහසක් ඇති කරගන්නවා. මං ගැලවෙන ගොඩට එන්න ඕන. මම මේකෙන් ගොඩට එන්න ඕන. මං නිදහස් වෙන්න ඕන. අදහසක් උපද්ද ගන්නවා. පරි අදින්නාදායි භවිස්සති. අනිත් අය හොරකම් වල පැටලලා ඉන්න පුළුවන්. හැබැයි මම නම් අදින්නාදානා පටිවිරතා. හොරකමින් ගැලවෙනවා. අන්න එහෙම අදහසකට එනවා. මේකට කියන්නේ අදහසකට පැමිණීම. මේ ජීවිතේ හොඳයි. මේ ජීවිතේ තමයි මම තෝරගන්න ජීවිතේ කියලා යා තෝර ගැනීමකට එන්න ඕන. තෝර ගැනීම කියන එක සම්පූර්ණයෙන්ම තමන් ළඟ තියෙන එකක් නේ. තෝරා ගැනීම බුදුරජාණන් වහන්සේලා ලෝකයට කළේ